පෞගේ කාලේ අපේ මේ පොඩි දරුවන්ට නම් බොහොම හොඳ කාලේ. කොහොමද මේ ගම්මිරිස් එක්ක පුතාලාගේ ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒක හින්දාම අපේ කොල්ල කට්ටියක් ගියා ඔය ට්‍රිප් එකක්. ඒ යනකොට අම්මලා අග්ගලා හදලා දෙන්නත් ඇති නැතුවත් ඇති කොහොම හරි කොල්ල ගමන ගියා. ඔහොම ගමන ගිහිල්ලා මහ රෑ ජාමේ කන්දක් නගින්න පටන් ගත්තා. කෝච්චියේ ගිහිල්ලා බස් එකේ ගිහිල්ලා කන්ද නගින්න පටන් ගත්තා. හැබැයි හොඳටම සීතලයි. කන්ද උඩහට යන්න සීතලයි. ඒක කොල්ල කොච්චර වීරයෝ වගේ හිටියත් දෙමිච්ච කුකුල්ලෝ වගේ සීතලේට අකුලගෙන දැන් උඩට නගිනවා. ඔහොම නගිනකොට උඩට නැක්ක කෙල්ල කට්ටිය පල්ලෙහාට බහිනවා. දැන් කෙල්ල පල්ලෙහාට බහිනවා කොල්ල උඩහට නගිනවා. ගෑනු ළමයි දැක්ක මේ අකුලගෙන පොරෝගෙන ඉන්න කොල්ලෝ ටික. දැකලා කෙල්ලන්ට ඉතින් ලැජ්ජත් හිතෙන්නේ නැද්ද? ඒගොල්ලෝ පල්ලෙහාට බහින කට්ටියනේ. මේගොල්ලෝ ඇහුවා ප්‍රශ්නයක් නේ. අනේ කොල්ලෝ ටික දිහා බලලා ප්‍රශ්නයක් ඇහුවා නිකන් නෙමෙයි කවියෙන්මයි ඇහුවේ මෙන්න මෙහෙම. නගින්ද යන මේ අයියලා ගාව නැද්ද අග්ගලා. මතකනේ වල්ලිය කවිය? නගින්ද යන මේ අයියලා ගාව නැද්ද අග්ගලා. දැන් අග්ගලා තිබුණා නැත උත්තර දෙන්න එපා කොල්ලෝ. උන් සීතලේට අකුලගෙන දතකට පුට්ටු කරගෙන. කොහොමද හොඳ වෙලාවට ජාම බේර ගන්න පුළුවන් කොල්ලෙක් හිටියා ඒ කට්ටිය අතරේ. එයාත් දුන්න උත්තරේ කවිපදයෙන්ම කාලාවරෙන් කියලා වෙන්න මේවා. නංගි අපේ අග්ගලා සීතලේට ඇකිලිලා. මේ කිව්වා විතරයි කෙල්ලෝ ටික බිරුබුරුස් ගාන කිචි පිචි ගාන බල්ලෑට බහගෙන ගියා. ඒ ප්‍රබෝධයෙන්ම කොල්ලෝ ටික කන්ද උඩහට නැග්ග මොන සීත තිබුණත්. එහෙම තමයි. වෙලාවේ හැටියට දැණි හැටියට එනේ ගහන ජාම බේර ගන්න එක තමයි හොඳම නුවණක්කාරකම කියලා තියෙනවා.